රෑ වෙලාවට මේ අමාසෙන් තමයි රවුම් කරන්නේ. මේ ඉන්නේ මිනසන් තමයි ඉරියන්ති. හෙලෝ ළමයි. ඉතින් අපි මේ ලෑස්ති වෙන්නේ අදරෑ තියෙන අපේ සර්ව රාත්‍රික පිරිතට. ඉතින් මේක සංවිධානය කරන්නේ අපිට බුද්දිස් පරිත්‍යාග කරපු අයට පින් පිණිස. ලස්සනයි ධර්ම චක්‍රයක් ඇදුවා. මොකද්ද නිලුම් මලේ පහනක් පිපෙනයක් ඇදුවා. නිලුම් මලේ පහනක් පිපෙන. ඔව්. අපි ගොඩක් දේවල්. ඒක වාගේ අදහසක්ද? ඒක ඕසෙලගේ අදහස. නෑ මගේ අදහස නෙමෙයි මං ආවේ. ධර්ම චක්‍රය තමයි අපි මේ එළිය කරලා ගන්න. නැත්නම් මේක අඳුරට. අයි. ඉතින් අපි මේ හදන්නේ ලොකුම ලොකු පහන් සැරසිල්ල. අපි ඊයේ රාත් ඇවිල්ලා ඩෙකොරේෂන්ස් වගේක් කළා. මට ඒ වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. මගේ ෆෝන් එකේ charge තිබ්බේ නැහැ. අද රාත් අපි පිටින් කියන්නේ. හෙට උදේ වෙනකොට කියන්නේ. හෙට උදේ වෙනකොට හැමෝම සෝවන් කරන් තමයි අපි හිතන් ඉන්නේ. සෝවන්. මේ මූණන් දැනටමත් ඒවා මම සතුටුද. පහන් සැරසිල්ලත් හදලා මේ තියෙන්නේ. පහන්මදි පහන් ගේන්න යනවා. ඉතින් අපි මේ පහන් එකතු කරගත්තේ මේ ළඟ තියෙන පන්සලකින්. පහන් පික්කු. ඒ පොඩ පිටින්. ඕක අල්ලපන් මගේ. මේක කොහොම අල්ලවද? අල්ලපන්. මේ පහන් ඔක්කොම පත්තු කළාම කොච්චර ලස්සනද කියලා බලා ගන්න ඕන නම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. 2 hours later. මේ තියෙන්නේ අපේ අයියලා ගේට්ටුව ළඟ හදපු තොරණ. බලන්නකො මේකේ ලස්සන. ඔයාලා බලනවා ඇතිනේ මොකද්ද මේ හෝල් එක කියලා. ඉතින් මේ හෝල් එක තමයි අපේ කැන්ටින් එක. ඉතින් එදා රෑ පිරිත් අහන කට්ටියට ලොකු සංග්‍රහයක ඇස්සි කරලා තිබ්බා. අයිස්ක්‍රීම් කොල්ලු කනවා අසිපාරයි. අයිස්ක්‍රීම් එක කඩි ලස්සනට කන්න දැනගන්න. හැමක සුපිරි. එච්චර. ඉතින් කාලා හැම ඉවර වෙලා අපි පහන් ටික පත්තු කරන්න පටන් ගත්තා. ඉතින් මේක මෙහෙම බලාගෙන ඉන්න ගමන් subscribe button එකත් ඔබාගෙනම යන්නකෝ. ඔන්න ඉතින් මේක තමයි ඔයාලා ආසාවෙන් බලන් හිටපු පහන් සැරසීම. ඉතින් පිරිත පටන් අරන් පැයක් විතර යද්දී ඉඳගෙන ඉන්නම නිසා අපි පොඩ්ඩක් එළියට ආවා. ඒ මටත් එක ගනි.
තේ ගන්නලා තියෙන්නේ. දැන් හකුරු. කොමි ගහන ගමන් තේ බොන්න හකුරු තියෙනවා, තේ තියෙනවා, නිම්දුලක් තියෙනවා. ජය. නිම්දුල. මේ මම කන්නඩි දෙක්ක. නිම්දුල පේඩ් ප්‍රොමෝෂන් එකක් කරගේ. හොඳ ප්‍රශ්නයක්. නිම්දුල කියන්නේ. හරි රෝගී ෂර්ට් එක. හකුරු කරගද්දි. හරි. මේ ඉන්නේ සාක්ෂි ගෝවාලා කවදාවත් දැකලා නැහැ නේ මේ. තවත් එකක් නැහැ. කෑවෙලා. ගන්නෙක් ගෙනත් දෙන්න කිව්ව මතක් කරන්න. මේකත් රෝහිත වගේ නේද? කවුරුද? රෝහිත වගේ. උතයි. අසීපා. උත හැඩයට දී. මේ අන්ද 20ක් ගාමු. මේ ඉන්නේ අයිස්ක්‍රීම් බෙදෙන නිම්දුල. ඔය දින්නවා. මේ අයිස්ක්‍රීම් පෙට්ටිය හිස්නේ. කාමුකෝ. අයිස්ක්‍රීම් පෙට්ටිය හිස්. දහම් වාර මොනවද ගන්න? මම දෙනවන්නේ. ගන්න එපා ෆෝන් එකේ. මට ඇත්තටම මෙච්චරයි වීඩියෝ කරගන්න පුළුවන් උනේ. අපි එළි වෙනකම් හිටපු නිසා මගේ ෆෝන් එකේ charge තිබුණේ නැහැ. එහෙනම් වීඩියෝ හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙනවා. ගිහිල්ලා එන්න.